ඔන්න එකෝමත් එක කාලෙක බොහොම සාධාරණව රට පාලනය කළ විශිෂ්ට රජ කෙනෙක් හිටියා. හැබැයි ඔහුගේ රාජධානියේ නීති රීති හරිම තදයි. ඊටාම කුඩා වැරද්දකට වුණත් දඬුවම් දෙන්න මේ රජතුමා පසුබට වුණේ නැහැ. මේ රාජකීය සභාවේ හිටියා මහලු නමුත් ඊටා හොඳ දැනුමක් තියෙන මහා ප්‍රඥෙක්. ඔහු පූජකවරයෙක්. හැමෝම මේ පූජකවරයාට ගරු බුහුමන් දැක්කුවා. ඒ ඔහුගේ ධාර්මිෂ්ඨකම සහ ප්‍රඥාව නිසායි. හැබැයි එක දවසක් ඊටාම වැදගත් උත්සවයක් අතරතුර මුළු රාජධානියම සහභාගී වෙලා ඉන්න වෙලාවේ පූජකවරයා අතින් ඊටාම කුඩා වැරද්දක් සිද්ධ වුණා. මේ වැරද්ද ඊටාම කුඩා නොසලකා හැරිය හැකි වැරද්දක්. හැබැයි ඒක රාජකීය නීති රීති වලට නම් පටහැනි. රජතුමා මේක ගැන දැඩි කලකිරීමටපත් වුණා. ඔහුට පූජකවරයාට දඬුවම් කිරීමට අවශ්‍ය වුණේ නැහැ. හැබැයි හැමෝම මේක දැක්ක නිසා ඔහුට වෙන කරන්න විකල්පයක් තිබුණෙත් නැහැ. නීතිය විනය සහ ගරුත්වය පවත්වාගෙන යාමට නම් පූජකවරයා පවා දඬුවමකට මුහුණ දිය යුතු බව රජතුමා තීරණය කළා. හැබැයි මේ රජතුමා තවමත් අර පූජකවරයාට ගරු කරනවා. කුමන දඬුවමක් ලබා දෙන්න ඕනේද කියලා රජතුමා දැනගෙන හිටියේ නෑ. මේ රාජධානියේ දේවල් 4ක් මහා අපරාධ ලෙස සලකනවා. ඒ තමයි වයින් පානය, මස් කෑම, ගණිකාවක් සමග ශාරීරික ඇසුර සහ සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම. රජතුමා තීරණය කළා පූජකවරයාට මේ දඬුවම් වලින් එකක් තෝරා ගන්න අවස්ථාව දෙන්න ඕනි කියලා. ඉතින් මේ රජතුමා පූජකවරයාව රාජ සභාවට කැඳවලා කිව්වා ඔබ මේ රාජධානියට ඊටාම හොඳින් සේවය කරලා තියෙනවා. හැබැයි නීතිය නම් නීතිය. ඔබත් දඬුවමකට මුහුණ දිය යුතුයි. කෙසේ වෙතත් මම ඒක ඔබටම තෝරගන්න ඉඩ හරිනවා. බන්ධනාගාරේ ඔබ ඉන්න තැනට කාමර 4ක් සම්බන්ධ කරලා තියෙනවා. මේ හැම කාමරයකම තියෙන්නේ අපේ රාජධානියේ දඬුවම් ලැබිය යුතු අපරාධයක්. ඔබට මේවයින් එකක් තෝරගන්න පුළුවන්. පූජකවරයා දෑත් දිගු කරලා රජතුමාගේ නියෝගය පිළිගත්තා. එදා රාත්‍රියේ මේ පූජකවරයාව බන්ධනාගාරයේ සිරගත කළා. ටික වෙලාවක් නිහඬවම අඳුරේ වාඩි වෙලා ඔහු කල්පනා කළා. ඊට පස්සේ ඔහු නැගිටලා කාමර දිහා බලන්න පටන් ගත්තා. ඔහු පළමු කාමරය විවෘත කළා. මේ පළමු කාමරේ මේසයක් උඩ වයින් බෝතලයක් සහ වීදුරුවක් තියෙනවා ඔහු දැක්කා. ඔහු වහාම අඩියක් පස්සට ගත්තා. මේක වයින් බෝතලයක්. ඒක මත්වීමට හේතුවක් වෙනවා. මත්වීම කියලා කියන්නේ අපේ රාජධානියේ නීතියට අනුව අපරාධයක්. මම පූජකවරයෙක්. මට මේක කරන්න බෑ. ඔහු ඔහුටම කියාගත්තා. ඊට පස්සේ ඔහු දෙවෙනි කාමරේ විවෘත කළා. ඒකේ මේසයක් උඩ දුම් දමන මස් පිඟානක් තිබුණා. මේ මස් ව්‍යංජනයේ සුවඳින් මුළු කාමරේම පිරීලායි තිබුණේ. මේක මස් එකක්. මම පූජකවරයෙක්. මස් කෑම කියන්නේ අපරාධයක්. මට මේක කරන්නත් බෑ. ඔහු තමන්ටම කියාගත්තා. මේ පූජකවරයා ඊළඟට තුන්වෙනි කාමරේ විවෘත කළා. ඒකේ හිටියේ බොහොම ලස්සන කෙටි ඇඳුමකින් සැරසුණු කාන්තාවක්. ඇය hina වෙලා මේ පූජකවරයාට කිව්වා මම ගණිකාවක්. මම මෙහි ඉන්නේ ඔබට සේවය කරන්න. පූජකවරයාගේ හදවත වෙවුලන්න ගත්තා. ඔබව මට ඕනේ නෑ. මේකත් අපරාධයක්. මම පූජකවරයෙක්. මට බෑ ඔබත් සමග ඉන්න. එහෙම කියලා පූජකවරයා කාමරයේ දොර වැහුවා. අන්තිමට ඔහු 4වෙනි කාමරයේ දොර විවෘත කළා. ඒකේ සිවිලිමේ ඉඳලා පහළට එල්ලෙන කඹේ දැකලා මේ පූජකවරයා ලොකු හුස්මක් හෙළුවා. ඒක සියදිවි නසා ගැනීමේ තොණ්ඩුව. ඒක දැකලා පූජකවරයා කිව්වා මම කොහොමද මගේ ජීවිතය අවසන් කරගන්නේ? මම මහා දැනුමක් තියෙන ප්‍රඥෙක්. ඔහු නැවතත් තමන් හිටිය කෙළවරට ගිහිල්ලා වාඩි වුණා. දැන් මේ පූජකවරයා ව්‍යාකූල වෙලා ඉන්නේ.
මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරුව. වයින්, මස්, ගණිකාව නැත්නම් මරණය මේ සියල්ලම අපරාධ. මම මොකද්ද තෝරගන්න ඕනි කියලා මට හිතාගන්නවත් බෑ. බොහෝ වෙලාවකට පස්සේ පූජකවරයා Tamanටම මෙහෙම කියාගත්තා. ඇත්තටම මම මරණය සහ ගණිකාව නම් කොහොමත්ම තෝරගන්නේ නැහැ. මට මස් කන්නත් බෑ. හැබැයි වයින් නරක වුණත් මේ හතරෙන් කුඩාම අපරාධය ඒක. සමහර විට මට වයින් ටිකක් බොන්න පුළුවන් වෙයි. එහෙම හිතලා මේ පූජකවරයා වයින් කාමරයට ගිහිල්ලා වයින් ටිකක් බිව්වා. ඒක තමයි ඔහුගේ ජීවිතයේ පළවෙනි වතාවට ඔහු වයින් බිව්ව අවස්ථාව. වයින් බීලා ආපසු ඇවිල්ලා Taman හිටිය තැනම වාඩි වුණා. හැබැයි ටික වෙලාවක් යනකොට ඔහුව මත් වෙන්න පටන් ගත්තා. ලොකු සැහැල්ලුවක් වෙනදා දැනුන් නැති පාවෙන ගතියක් ඔහුට දැනුණා. සමහර විට මට තව වයින් වීදුරුවක් බොන්න පුළුවන් වෙයි. ඔහු Tamanටම කියාගත්තා. මේ පූජකවරයා නැවත වයින් කාමරයට ගිහිල්ලා තව වයින් උගුරු කිහිපයක් බිව්වා. හෙමින් ඔහු මුළු වයින් බෝතලේම ඉවර කළා. දැන් හොඳටම මත් වෙලා ඉන්න මේ පූජකවරයාට ලොකු බඩගින්නක් දැනුණා. මස් පිඟානේ සුවඳ තවමත් ඔහුට දැනෙනවා. මේ වෙලාවේ පූජකවරයාට හිතුණා මම මස් කන්නේ නැහැ. හැබැයි මේ පාර විතරක් පොඩි කෑල්ලක් කනවා. දැන් ගොඩක් බඩගිනීනේ. ඔහු Tamanටම කියාගත්තා. පූජකවරයා දෙවෙනි කාමරයට ගිහිල්ලා මස් පිඟානම කෑවා. ඔහු දැන් වයින් බීලා මස් කාලා ඉන්න වෙලාවේ ඔහුගේ ඉන්ද්‍රියන් උද්දීපනය වෙලා මනස දුර්වල වෙන්න පටන් ගත්තා. ඔහු තුල කාම ආශාවත් වැඩි වුණා. තුන්වෙනි කාමරයේ ඉන්න ගණිකාව ඔහුට මතක් වුණේ ඒ වෙලාවේ. පූජකවරයා Tamanටම කියාගත්තා ඇය ඉන්නේ මං වෙනුවෙන් නම් මට ඇයව මුණ ගැහෙන්න පුළුවන් එකවරක් පමණයි නම් ඒකේ මොකද්ද තියෙන වැරද්ද? මේ පූජකවරයා තුන්වෙනි කාමරයේ දොර විවෘත කරලා ගණිකාව හමු වෙන්න ගියා. මුළු රාත්‍රියම ඔහු ගත කළේ ඇය සමග ශාරීරික සම්බන්ධතාත් පැවැත්තුවා. පහවදා උදෑසන මේ පූජකවරයා අවදි වෙනකොට මත් ගතිය එහෙමත් නැති වෙලා ගිහිල්ලා. තමන් කරලා තියෙන්නේ මොන වගේ දෙයක්ද කියලා ඔහුට තේරෙන්න පටන් ගත්තා. ලැජ්ජාවෙන් ඔහුගේ මුළු හිතම පිරීලා ගියා. මම මොන වගේ දෙයක්ද මේ කරලා තියෙන්නේ? මම දැන් කොහොමද මගේ රාජධානියේ මිනිස්සුන්ට මුහුණ දෙන්නේ? වරදකාමී හැඟීමෙන් පිරීලා ගිය ඔහු හතරවෙනි කාමරයට ගිහිල්ලා බෙල්ල වටේ තොණ්ඩුව දාගෙන සිය ජීවිතේම අවසන් කරගත්තා. උදෑසන ආරක්ෂකයින් ඇවිල්ලා මේ පූජකවරයා සියදිවි නසාගෙන ඉන්නවා දැකලා පුදුමයටපත් වුණා. මේ ප්‍රඥාවන්ත පූජකවරයා හැමෝගෙම ගෞරවයට පාත්‍ර වුණ කෙනෙක්. අන්තිමේදී ඔහු තමන්ගේ මනසේම උගුලකට අහු වුණා. මේ පුවත රජතුමාටත් ආරංචි වුණා. ඔහුගේ ඇස් ශෝකයෙන් පිරීලා ගියා. මන්ද ඔහු මිනිස් දුර්වලතාවයේ ගැඹුර තේරුම් ගත්ත නිසා. රජතුමා මෘදු ලෙස මුමුණමින් මෙන්න මෙහෙම කිව්වා. මිනිසාගේ ලොකුම හතුරා පිටත ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ ඔහුගේ මනසයි කියලා. මේ වගේ දේවල් ඔබේ අපේ ජීවිතේත් සිද්ධ වෙනවා. අර පූජකවරයා වගේ හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා අපි හොඳටම දන්නවා. හැබැයි අපිට වැරදි දෙයක් කරන්න ඕන වුණාම අපි ඒකට නිදහසට කරුණු හදා ගන්නවා. ඒක ලොකු දෙයක් නෙමෙයි. අද විතරයිනේ. කවුරුවත් දැනගන්න එකක් නැහැ. මේ වගේ කරුණු අපි අපිටම කියා ගන්නවා. හැබැයි මේ කුඩා පියවරින් තමයි ලොකු වලකට වැටෙන්න අපි පටන් ගන්නෙ. ඔබේ මොළයට නිවැරදි විනය කියලා දෙන්න. අපි ඕනෑම කෙනෙක්ට අපේ මනස නිවැරදි කරගන්න පුළුවන්. හැබැයි ඒකට ඔබේ මොළයට ධනාත්මක පුහුණුවක් දෙන්න ඕනේ. වැරදි දැක්ක තැන ඒවට ඇලෙන්නේ ගැලෙන්නේ නැතුව ඉන්න ඔබේ මොළය පුහුණු කරන්න. ඔබට පුළුවන් ඔබේ මොළය උද්දීපනය කරලා ඔබ තුල ඉන්න විශිෂ්ටයව අවදි කරන්න. ඒ වෙනුවෙන් තමයි IQ මීටරේ අපි මෙවර විශේෂිත නිර්මාණයක් කළේ. ඒ ගැන විස්තරේ ඊළඟට ඔබට දැනගන්න පුළුවන්. ඔබට හිතනවද ඔබ ඕවර්තින්කර් කෙනෙක් කියලා? ඔබේ ફોකස් එක එහෙම
මිස් වෙලා වගේ හැඟීමකද ඉන්නේ. එක තැනම ඉඳලා කිසි දියුණුවක් නැද්ද? ඔබට හිතනවද ඔබ පරාජිතයෙක් කියලා? අලුත් අදහස් එමෙ එන්නේ නැහැ. ඔබේ අධ්‍යාපනයේ හරි, ඔබේ රැකියාවේ හරි, ඔබේ ව්‍යාපාරේ හරි කිසිම දියුණුවක් නැද්ද? මේ හැම දෙයකටම හේතුව ඔබේ බ්‍රේන් එක හැදිලා තියෙන විදිය. දැන් ඒකට මොකද කරන්න ඕනේ? ඒකට ඔබේ බ්‍රේන් එක බූස්ට් කරලා powerful, focused, creative version එකක් හදාගන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ? ඒකට තමයි IQ මීටරේ අලුත්ම නිර්මාණය තියෙන්නේ. මේ තියෙන්නේ බ්‍රේන් බූස්ටර් මග් එක. දවස් 30ට ඇක්ටිවිටීස් 30ක් මේ මග් එක ඇතුලේ තියෙනවා. ඔබේ බ්‍රේන් එක ආකාර 5කට බූස්ට් කරන විදිහයි මේකේ තියෙන්නේ. පළවෙනි එක තමයි ෆෝකස් බූස්ටර්. ඒකෙන් ඔයාගේ අවධානය හොඳ තියුණු මට්ටමකට ගේනවා. දෙවෙනි එක මෙමරි බූස්ටර්. මතක ශක්තිය වැඩි කරනවා. තුන්වෙනි එක ක්‍රියේටිවිටි බූස්ටර්. අලුත් අදහස්, අලුත් මොටිවේෂන් එකක් ඔබට ලැබෙනවා. හතරවෙනි එක මූඩ් බූස්ටර්. ඔබේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන පොසිටිව් එනර්ජි එක ඒකෙන් ලැබෙනවා. පස්වෙනි එක බැලන්ස් බූස්ටර්. ඔබේ මනස සහ ශරීරය අතර හොඳ බැලන්ස් එකක් නිර්මාණය වෙනවා. දවස් 30කින් පස්සේ ඔබටම තේරෙවි ඔබේ බ්‍රේන් එක බූස්ට් වෙලා, හැඟීම් අලුත් වෙලා, හොඳ විශ්වාසයක් ඔබට නිර්මාණය වෙලා තියෙනවා කියලා. ජාත්‍යන්තර මනෝවිද්‍යාඥයින් සහ නියුරෝ විශේෂඥයින්ගේ උපදෙස් යටතේ තමයි IQ මීටරේ අපේ කණ්ඩායම මේ බ්‍රේන් බූස්ටර් මග් එක නිර්මාණය කළේ. බ්‍රේන් බූස්ටර් මග් එකේ පළවෙනි ස්ටොක් එක නොවැම්බර් 1 වෙනිදා රිලීස් වෙනවා. දැන්මම අදම ඔබේ මග් එක වෙන් කරගන්න. මේකේ මිල රුපියල් 1890යි. ඩිලිවරි ෆ්‍රී. ඔබ ඉන්න තැනටම නොමිලේම ගෙන්න ගන්න පුළුවන්. බ්‍රේන් බූස්ටර් මග් එක ඔබ ගන්න කැමති නම් විතරක් මෙන්න මේ අංකෙට 0.717 44යි 22යි 80ට. ඒ අංකෙට 1890 කියලා WhatsApp එකක් එවන්න. අපි එතකොට බැංක් ඩීටේල්ස් ඔබට එවන්න. ඒකට මුදල් තැන්පත් කරලා ඒ ස්ලිප් එක අපිට WhatsApp කරන්න. ඊට පස්සේ බ්‍රේන් බූස්ටර් මග් එක නොවැම්බර් 1 වෙනිදායින් පස්සේ ඔබේ ගෙදරටම ඔබ ඉන්න තැනටම ලැබෙයි. තව විශේෂ වරප්‍රසාදයක් තියෙනවා. ඒ තමයි නොවැම්බර් 1 වෙනිදානේ මේ බ්‍රේන් බූස්ටර් මග් එක රිලීස් වෙන්නේ. නොවැම්බර් 8 වෙනිදා රාත්‍රී 8ට මේ බ්‍රේන් බූස්ටර් මග් එක මිලදී ගත්ත හැමෝටම ෆ්‍රී සූම් සෙෂන් එකක් තියෙනවා. මේකට සම්බන්ධ වෙන්නේ මනෝවිද්‍යා උපදේශකයින් සහ විශේෂඥයින්. එතකොට ඔබේ ගැටලු වලට විසඳුම් නොමිලේම ලබා ගන්න පුළුවන්. මේ ලෝකේ ඉන්න හැමෝ ගාවම විශිෂ්ටයෙක් ඉන්නවා. සමහරු මේ විශිෂ්ටයව අවදි කරගන්නවා. සමහරු ඒ විශිෂ්ටයව අවදි කරගන්න නැතුවම මිය යනවා. බ්‍රේන් බූස්ටර් මග් එක ඔබට උදව් කරાવી. ඔබ තුල ඉන්න විශිෂ්ටයා අවදි කරගන්න.